අවුරුද්දට කිරි ඉතිරෙන්න කියලා මේ විදිහට කිරිබත්තක් හදමුද? ඒකට අපිට ඕන කරනවා කැකුළු හාල් කිලෝ 1යි, ගාගත්ත ලොකු පොල් ගෙඩියයි, ලුණු ග්‍රෑම් 20යි. ගාගත්ත පොල් වලින් කොටසක් භාජනයකට දාලා වතුර ටිකක් එකතු කරලා පොල් ටික මිරික ගන්නවා. හාල් කිලෝ එකට පොල් ගෙඩි 1/2ක පොල් කිරි දානවා නම් කිරිබත් එක හොඳ කිරි රසට හදාගන්න පුළුවන්. ඔයාලා පොල් ටික ගාගද්දී පොල්වල කුරුට්ට නැති වෙන්න ගාගත්තාම කිරිබත් එක හොඳ සුදුවට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු පොල් ටිකත් කලින් කිරි එකටම දාලා මිරික ගන්නවා. මේ වගේම දෙවෙනි කිරත් මිරික ගන්නවා. තුන්වෙනි කිරත් මේ වගේම මිරිකගෙන ඒක වෙනම භාජනයකට දාගන්නවා. අවශ්‍ය වුණොත් විතරක් ගන්න නිසා. හාල් ටික 3 පාරක් හොඳට හොදගෙන මුට්ටියට දාගන්නවා. අතේ මැද ඇඟිල්ලේ දෙවෙනි පුරක ඉවර වෙන තැනට වෙනකන් අපි වතුර තියාගන්න ඕනේ. ඒත් සමහර අලුත් සිංහල හාල් වලට නම් ඒ වතුර ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. අවුරුද්දට අලුතින් ගොම මැටි ගාගත්ත අලුත් ලිපේ තමයි ඉස්සර අපේ ගෙවල් වල කිරිබත ඉදුනේ. අවුරුද්දම කිරියෙන් ඉතිරෙන්න කියලා බත බුලිතින් සරු වෙලා අවුරුද්දම සුබ වෙන්න කියලා හිතාගෙන තමයි අපි බත් මුට්ටිය ලිපේ තියාගන්නේ. සිංහල හාලේ බත් වලට වැඩිපුර වතුර අල්ලනවා කියලා අපි කිරියම්මලා කියනවා. ඒ හින්දා එයාලා නෑබිලියට වතුර ටිකක් දාලා ඒක රත් වෙන්න තියාගන්නවා. වතුර රත් වෙලා නටාගෙන ඉද්දී අපි ඒකට ලුණු එකතු කරගන්නවා. පැතලි භාජනයකට ලුණු ටිකක් දාගෙන අත මිට මොලවන ප්‍රමාණයට අහුවෙන ලුණු අහුර තමයි දාගන්නේ. ලුණු කැට දිය වෙන්න ඕන නිසා වතුර රත් වෙගෙන එද්දිම ලුණු දාගත්තාම හොඳයි. ලුණු දාලා බත් ඇට හොඳට ඉදීගෙන එනකොට අපි ලිපේ ගින්දර අඩු කරලා මද ගින්දරේ වතුර හිඳෙන්න දෙන්න ඕනේ. වතුර හිඳීගෙන එද්දී ගින්දර වැඩි වුණොත් කිරිබත් එක අඩිය අල්ලලා රොස් රහක් එනවා. වතුර ටික හිඳුනට පස්සේ තමයි අපි උකු කිරි ටික එකතු කරගන්නේ. මෙතනදිත් අපි කිරි එකට ලුණු ස්වල්පයක් එකතු කරගත්තාම කිරිබත් එක රසට හදාගන්න පුළුවන්. මම කිව්වනේ හාල් කිලෝ එකකට දාන්නේ ලුණු කැට අහුරක් කියලා. සාමාන්‍යයෙන් ලුණු කැට අහුරක තියෙන්නේ ලුණු ග්‍රෑම් 20ක් වගේ. කිරි ටික දාගෙන කිරිබත් එක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ කිරි ටික හුමාලෙන් තැම්බෙන්න ටික වෙලාවක් වහලා තියන්න ඕනේ. වට්ටියකට කෙසෙල් කොලයක් දාලා ඒකට කිරි ටිකක් ඉහාගෙන කිරිබත් ටික දාගන්නවා. කිරිබත් එක වට්ටියට දාලා රස්නේ පිටින් තියෙද්දිම ඒක උඩට කිරි ටිකක් ඉහා ගන්න. එතකොට අපිට කිරිබත් එක ලස්සනට තුනී කරගන්න පුළුවන් වගේම කිරිබත් එකේ හරිම කිරි රහකුත් එනවා. උණුවෙන් කෙසෙල් කොලේට කිරිබත් එක දාලා කෙසෙල් කොලේ තැම්බිලා එන සුවඳ කිරිබත් එකට ආපුවාම කිරිබත් එක තවත් රසයි. මේ තියෙන්නේ මම හදාගත්තු කිරිබත්.
ඔයාලත් මේ විදියට කිරිබත් හදලා බලන්නකෝ. ඉතින් ඔයාලා හැමෝටම කිරි ඉතුරුණු සෞභාග්‍යින් පිරුණු නිදුක් නිරෝගිමත් සුබ නව වසරක් වේවා.